Hello everyone. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. මම පොඩ්ඩක් වෙනසකටත් එක්ක ආවා මගේ බෑක්යාඩ් එකට ඔයාලට මේ වීඩියෝ එක කරන්න. ඉතින් මම හිතනවා ඔයාලට මාව පැහැදිලිව ඇහෙනවා කියලා, පැහැදිලිව පේනවා කියලා. අපි අද කතා කරන්න යන්නේ දැනටමත් ඔයාලා thumbnail එකේ දැකලා ඇති මම අද කතා කරන්න යන්නේ මොකක් ගැනද කියලා. ඉතින් සාමාන්‍යයෙන් මගේ ටෙක් channel එකේ unboxing videos ඔයාලට ගොඩක් පෙන්නනවා. ඉතින් මේකේ unboxing එකේදී ඒ තරම් දෙයක් ඔයාලට පෙන්වන්න නැහැ. ඉතින් ඒ හින්දා මම හිතුවා නිකම්ම මේ සම්බන්ධයෙන් unboxing එකටත් වඩා ඒ සම්බන්ධයෙන් පොඩි විස්තරයක් ඔයාලට අරගෙන එන්න කියලා. ඉතින් මේක ඇත්තනම සාමාන්‍ය රිවිව් එකක්. ඔයාලා දැනටමත් මේක ගැන දන්නවා ඇති. මේ තමයි Sony ලගේ අලුත්ම 24 to 50mm G lens එක. මේ lens එක ගැන කියනවා නම් මේ lens එක ඉතාමත් සැහැල්ලුයි, ඒ වගේම ඉතාමත් size එකනොත් ඉතාමත් කුඩා. ඒ කියන්නේ size එකනොත් ඉතාමත් compact, ලස්සන, ඒ වගේම පෙනුමක් තියෙන. ඒ වගේම මේක කැමරා එකට දැම්මහම හොඳ ලස්සන පෙනුමකුත් තියෙනවා. ඉතින් පෙනුමට වඩා ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ ඒකේ තියෙන performance. ඔව්, ඇත්තටම performance පැත්තෙන් අරගෙන බැලුවම උනත් මේකේ තියෙන performance ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒක ඉතාමත් විශිෂ්ටයි. දන්නෝ දනිති. ඉතින් box එක ඇතුලේ තියෙන්නේ lens එක සහ ඒකේ තියෙන manual ටික ඒකේ තියෙනවා. ඊට අමතරව lens hood එකක් ලබා දීලා තියෙනවා. ඉතින් lens hood එක ඒකටම lens එකටම attach කරලා තමයි එන්නේ. ඉතින් ගොඩක් අය විශ්වාස කරනවා දැන් මේ lens hood එක අනිත් අතට කනෙක්ට් කරාම lens hood එකට මේකෙන් කැමරා lens එකට එච්චර වැඩක් වෙන්නේ නැහැ කියලා. ඔව්, ඉතින් වැඩක් වෙන්නේ නැහැ. මොකද ඒක කැමරා එකේ අනිත් පැත්තට අපි කනෙක්ට් කරන්නේ lens hood එක. ඒ lens hood එක සාමාන්‍යයෙන් අපි ගලවලා අයින් කරලා තියෙන වෙලාවක ඒක යම් තැනක දාලා තිබ්බොත් ඒක නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක හින්දා තමයි lens hood එක ඒ පැත්තට කනෙක්ට් කරලා තියෙන්නේ. අවශ්‍ය කරන වෙලාවට පුළුවන් ඒක ගලවලා ඉදිරි පැත්තට කනෙක්ට් කරලා අර අවටින් lens එක ඇතුළට එන lights control කරන්න තමයි සාමාන්‍යයෙන් අපි lens hood එක පාවිච්චි කරන්නේ. ඉතින් වැඩිපුර ඉර එළිය ලැබෙන වෙලාවක අපිට පුළුවන් ඒ lens hood එක පාවිච්චි කරලා අපිට ඒ ගන්න පැත්තට ඒ lens එකේ තියෙන අපේ focus එක ඇති කරන්න. ඒකින්ද තමයි lens hood එකක් එන්නේ. ඉතින් lens hood එක අනිත් පැත්තට කනෙක්ට් කරලා තියන්නේ ඒක සාමාන්‍යයෙන් නැති වෙන්න පුළුවන් වෙනම අයින් කරලා තිබ්බොත්. ඒකයි. ඉතින් යරන වෙන එක දෙයක් නැහැ. ඉතින් ගොඩක් අය ඒක වැරදියට තේරුම් අරගෙන තියෙනවා. ඉතින් ඒක ඊටම සුළු දෙයක්. ඒක මේකටම අදාළ දෙයක් නෙමෙයි. ඉතින් මම කතා කරන්නේ මේ lens එක ගැන විතරයි අද. ඉතින් මේ lens එක අරගෙන බැලුවාම උනත් මේ lens එකේ තියෙනවා මූණත ඉතා විශාල ලොකු glass එකකින් ආවරණය වෙලා. ඒ තමයි සාමාන්‍යයෙන් 24mm කියලා කියන්නේ සාමාන්‍යයෙන් හොඳ wide angle එකක්. ඉතින් vlogging කරන කෙනෙක්ට වුණත් content creator කෙනෙක්ට වුණත් ඉතාමත් ලේසියෙන් මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ lens එක මේගොල්ලෝ ඇත්තටම introduce කරලා දුන්නේ 2024 පෙබරවාරි 21 වෙනිදා. ඒ කියන්නේ දැනට අවුරුද්දකට විතර කලින් තමයි මේ lens එක introduce කරලා දුන්නේ. මේ lens එක ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න තමයි ඒගොල්ලෝ නිර්මාණය කරලා තියෙන්නේ. ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆර් කෙනෙක්ගේ ඉඳලා ඇමේචර් ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙනකන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැනට ට්‍රේනින් වෙන ඉගෙන ගන්න ෆොටෝග්‍රැෆර් කෙනෙක්ට වුණත් මේක ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. මේක ඉතාමත් හොඳ ආරම්භයක් වෙයි මේ කැමරා එකේ තියෙන වපසරිය. ඒ කියන්නේ 50mm වලට ඔයා මේක දැම්මම මේක සාමාන්‍යයෙන් ඩිෆෝල්ට් වෙන්නේ 50mm size එක. මේක 24 වලට කනෙක්ට් කරාම මේක 24 වලට ගත්තම මේක සාමාන්‍යයෙන් expand වෙනවා. ඉතින් 2450 තමයි මේකේ ඩිෆෝල්ට් වෙන්නේ. 50 අරගෙන බැලුවොත් එහෙනම් 50 එකේ මේක හොඳ බෝකා ඉෆෙක්ට් එකක් මේකේ ලබා දෙනවා. ඉතින් portraits වලට ඉතාමත්ම උචිත විදිහට තමයි portrait වලට සහ vlogging වලට wide angle වලට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් ප්ලාස්ටික් ෆීල් එකක් තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් ඇලොයි නෙමෙයි මේක. ෆිනිෂ් එක මං හිතන්නේ ප්ලාස්ටික් වෙන්න ඕනේ. ඔක්කොම සියලුම දේවල්. ඉතින් ඒක ප්‍රශ්න නැහැ. මේක ඇත්තටම සාධාරණ ලයිට් වේට් එකක් තියෙන්නේ. ඒ කියන්නේ ග්‍රෑම් 400ක වගේ වේට් එකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් අපිට සාමාන්‍යයෙන් ට්‍රැවලින් කරනකොට වුණත් මේ lens එක ඉතාමත් වටිනවා. බොහොම ලේසියෙන් අපිට පැක් කරගෙන අරන් යන්න පුළුවන්. ඉතින් මේ lens එකෙන් පුළුවන් හැමදේම කවර් කරගන්න. ඒ කියන්නේ portraits, ඒ වගේම සාමාන්‍යයෙන් මේකේ තියෙනවා මේ focusing wheel එකක් තමයි ඉස්සරහින් තියෙන්නේ. අපිට manual focus කරගන්න පුළුවන්. ඊට අමතරව මේක පුළුවන් zoom කරන්න. මේක zoom lens එකක්. ඉතින් අපි zoom lens එකක් කියලා කියන්නේ සාමාන්‍ය zoom lens එකක්. ඒ කියන්නේ normal zoom lens එකක් හිත තමයි අපි මේක ගණන් ගන්න. lens වර්ග කීපයක් තියෙනවා. ඉතින් ඇත්තට මේකේ ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ prime lens සහ zoom lens කියන එක. ඉතින් prime lens කියන එක ඔයාලා දැනටමත් අහලා ඇති. prime lens එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඒකේ තියෙන්නේ එක focus range එකක් විතරයි. ඒ කියන්නේ 50mm නම් 50mm, 35mm නම් 35mm, 24mm නම් 24mm විතරයි. ඒකේ zoom කරන්න බෑ. zoom in නැහැ. එක focal length එකක් විතරයි තියෙන්නේ. ඉතින් ඒක හින්දා ඒකට අපි කියනවා prime lens එකක් කියලා. ඉතින් prime lens එක සම්බන්ධයෙන් වීඩියෝ එකක් මම මීට කලින් කරලා තියෙනවා 50mm G Master prime lens එක. ඒක
බලපු නැති කට්ටිය ඉන්නවා නම් ඒක මිස් වෙච්ච කට්ටිය ඉන්නවා නම් ඒක මම මෙන්න මෙතනින් දානවා කාඩ් එකක් වශයෙන් ගිහිල්ලා බලන්න ඒ කාඩ් එක. ඊට අමතරව මම දැනට ලෙන්ස් සම්බන්ධයෙන් මේ කරන්නේ තුන්වෙනි වීඩියෝ එක. පහුගිය වීඩියෝ දෙකම මිස් වුණා නම් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ගිහිල්ලා බලන්න guys. මම 16 to 35 mm G lens එක සම්බන්ධයෙන් සහ 50 mm G master prime lens එක සම්බන්ධයෙන් වීඩියෝ දෙකක් කරලා තියෙනවා. ඉතින් මේක තමයි මගේ තුන්වෙනි වීඩියෝ එක. ඒ කියන්නේ මේක තමයි මගේ තුන්වෙනි ලෙන්ස් එක. ඉතින් මම මේක ඇත්තටම අරගත්තේ මම සාමාන්‍යයෙන් ෆොටෝග්‍රැෆි කරන්නේ හොබි එකක් වශයෙන්, විනෝදාංශයක් වශයෙන්. ඉතින් විනෝදාංශයක් වශයෙන් කරන කෙනෙක්ට මෙච්චර ලෙන්ස් මොකටද කියලා ඔයාලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. නෑ. මම ඇත්තටම කියනවා නම් මේ ලෙන්ස් හැම එකම මට Sony ආයතනය විසින් මට එවනවා ටෙස්ට් කරලා බලන්න. මම කැමති ඒවා තියාගන්නවා. අකමැති ඒවා, ඒ කියන්නේ කැමති ඒවා තියාගන්නවා. අෆෝඩ් කරන්න බැරි ඒවා මම නැවත යවනවා. ඉතින් මම 50 mm G master lens එක යවලා තමයි මේක ලබා ගත්තේ. ඉතින් මම මේක දිගටම තියාගන්න මගේ lens එක හැටියට මම පාවිච්චි කරනවා. මොකද මේකේ 50 mm වලට වෙනකන් zoom කරන්න පුළුවන්. 50 mm කියලා කියන්නේ default size එක. ඉතින් මේක හා මම ටෙස්ට් කරලා බැලුවා G master 50 mm lens එකයි මේකයි අතර එච්චර ලොකු වෙනසක් නැහැ. ඒ වගේම ඔයාලට කියන්න ඕනේ මේකේ තියෙනවා 2.8 aperture එක. 2.8 aperture එකට යන්න පුළුවන් කියලා කියන්නේ ඒකත් හොඳයි. හොඳ සාමාන්‍යයෙන් background ඔයාලා දන්නවා සාමාන්‍ය background bokeh effect එක background blur කරලා ගන්නවා නම් ඔයාලට පුළුවන් 2.8 වලට ගිහිල්ලා සාමාන්‍ය background එකේ හොඳ depth එකක් ඔයාලට ලබා ගන්න පුළුවන්. මේකේ 2.8 to 22 වෙනකල් යන්න පුළුවන්. මම දැනට මේකේ පාවිච්චි කරේ ඔටෝ දාලා තමයි මම මේක සාමාන්‍යයෙන් පාවිච්චි කරේ. ඉතින් ඔයාලට පුළුවන් manual focus කරන්න. ඉතින් ෆොටෝග්‍රැෆි සම්බන්ධයෙන් ඉතාමත් හොඳින් දන්න ඒ වගේම ෆොටෝග්‍රැෆර් ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆර් කෙනෙක්ට ඉතාමත් මම මේක රෙකමන්ඩ් කරනවා. ඒ වගේම ඇමචර් කෙනෙක්ගේ ඉඳලා ප්‍රොෆෙෂනල් කෙනෙක් දක්වා මට මේක රෙකමන්ඩ් කරන්න පුළුවන් මේ ලෙන්ස් එක. ඉතින් මේ ලෙන්ස් එකෙන් හොඳ අවුට්පුට් එකක් අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේමයි මේක අපි කියනවා focus breathing කියලා. ඉතින් මේකේ focus breathing එකත් ඉතාමත් වේගවත්. ඉතින් ඔයාලට focus breathing එක ගැන කියනවා නම් සාමාන්‍යයෙන් එක් තැනක ඉඳලා තවත් තැනකට focus කරනකොට ඒ quickly focus වෙන එක තමයි focus breathing කියලා කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් එක තැනකින් තවත් තැනකට මේක ඉතාමත් ලේසියෙන් focus වෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔයාලට වැඩි විස්තරයක් YouTube එකේ ගොඩක් වෙලාවට photographers විසින් කරපු videos තියෙනවා. මම photography සම්බන්ධයෙන් professional කෙනෙක් නෙමෙයි, lens සම්බන්ධයෙන් professional කෙනෙක් නෙමෙයි. ඉතින් මම මේ ඔයාලට briefly මම ඔයාලට මේ brief introduction එකක් තමයි කරන්නේ. ඉතින් ඔයාලා සාමාන්‍යයෙන් photography සම්බන්ධයෙන් උනන්දු වෙනවා නම් මගේ tech channel එකේ මම ඒ සම්බන්ධයෙන් ඔයාලට වීඩියෝ අරගෙන එනවා. ඉතින් ගොඩක් වෙලාවට මම අරන් එන්නේ unboxing videos සහ කුඩා reviews. ඉතින් මම ඉදිරියට බලාපොරොත්තු වෙනවා සාමාන්‍යයෙන් දිග review එකක් අරගෙන එන්න මම කරන හැම දෙයක් සම්බන්ධයෙන්ම. ඒ වගේම තව දෙයක් ඔයාලට කියන්න ඕනේ මේක සාමාන්‍යයෙන් අපි කියනවා dolly photography කියලා. ඔයාලා දන්නවා dolly photography කියලා කියන්නේ ඔයාලා එක තැන ඉන්නකම් පිටිපස්ස zoom in zoom out වෙන එක. ඉතින් ඒක සාමාන්‍යයෙන් හොඳ මේකෙන් අපිට හොඳ output එකක් ලබා ගන්න පුළුවන්. මේ කුඩා පරාසය තුලත් අපිට හොඳ output එකක් dolly videography සම්බන්ධයෙන් ලබා ගන්න පුළුවන් මේ lens එක. ඉතින් මේ සම්බන්ධයෙන් ඉතින් කියන්න තියෙන්නේ මේක 100%ක්ම sharp නැහැ. ඒ කියන්නේ G master lens එකත් එක්ක අරන් බැලුවාම හුඟක්ම හොඳ sharpness එකක් දෙන්නේ නැහැ. නමුත් ඉතාමත් හොඳ ෆොටෝ එකක් මේකෙන් ලබා ගන්න පුළුවන්. ඉතාමත් හොඳ ෆොටෝ එකක්. නමුත් sharpness ගතිය පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන්. sharpness ගතිය මේකේ අනිත් G master lens එකේ තරම් sharpness ගතියක් මේකෙන් නැහැ. නමුත් මේකෙන් ඔයාලට හොඳ ෆොටෝග්‍රාෆ් එකක්, හොඳ වීඩියෝ එකක්, හොඳ ෆොටෝ එකක් ලබා ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ඉතින් ඒක තමයි ගොඩාම වැදගත් වෙන්නේ. ෆොටෝග්‍රැෆි කරන කෙනෙක්ට ඉතාමත්ම වටින ලෙන්ස් එකක් තමයි මේ G lens එක 24 to 50 mm G lens එක. ඉතින් මම ඔයාලට මේ අරගෙන ආපු වීඩියෝ එක සම්බන්ධයෙන් මම හිතනවා ඔයාලා යම්කිසි දෙයක් දැනගන්න නැති, ඉගෙන ගන්න නැති වැදගත් දෙයක්. ඒ වගේම ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් පහලින් like එකක් දාගෙන යන්න guys. ඔයාලට මොකද ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් comment කරන්න. ඒ වගේම මගේ email address එක මම provide කරනවා. ඉතින් email කරන්නත් පුළුවන් මට ඕනෑම වෙලාවක ඔයාලට. ඉතින් email වලින් වුණත් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මම හැම දෙයකටම ඔයාලට උත්තර දෙනවා. මට දැනගන්න සලස්වන්න. ඒ වගේම ඔයාලට තව review කරන්න යම්කිසි දෙයක් අවශ්‍යද, යම්කිසි දෙයක් තියෙනවද ඔයාලා review කරලා බලන්න කැමති, දැනගන්න කැමති, ඒ සම්බන්ධයෙන් මට දැනගන්න පහලින් comment කරගෙන යන්න guys. මම කැමති ඒක දැනගන්න. මට පුළුවන් ඔයාලට ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකක් අරගෙන එන්න. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි. මතක ඇතුව මාව subscribe කරන්න, වීඩියෝ වලට like එකක් දාන්න, comment කරන්න. මතක ඇතුව subscribe කරන්න ඔයා මගේ වීඩියෝ එකට අලුතෙන් ආපු කෙනෙක් නම්. ඉතින් මම ඔයාලගෙන් ඉල්ලා සිටින්නේ එච්චරයි. මාත් එක්ක දිගටම රැඳී ඉන්න. හොඳයි එහෙනම් ගිහිල්ලා එන්නම් guys. මගේ නම නිශාක වික්‍රම. ඉතින් මගේ channel එකේ මාත් එක්ක දිගටම රැඳී හිටපු හැමෝටම
ගොඩක් ස්තුතියි. ඔයාලට තව අනාගතේ හොඳ වීඩියෝ බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙමනම් මම ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. Peace.